ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 3 වෙනි තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි. තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ කණ්ඩායම් දෙකම එක් තරඟයේ බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා. ශ්‍රී ලංකා පාකිස්තානයේ එක්දින තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙස පස්වරු 2:30ට ආරම්භ වෙනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පුහුණුවීම් සඳහා සහභාගී වුණා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක මහිල ජයවර්ධන ප්‍රකාශ කළේ අද තරඟයේදීද ටීඑම් ඩිල්ෂාන් හා උපුල් තරඟ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රියා කරනු ඇති බවයි. මම හිතන්නේ අපි ඉස්සෙල්ලා තරඟය සෙල්ලම් කරා වගේ මම හිතන්නේ ඒ ආරම්භය අපිට ගොඩක් හොඳයි. අපි හිතුවා ඔවුන්ගේ ඉන්න වමත් වේගපන්දු යවන්නට යම් කිසි විදිහක තර්ජනයක් උපුල්ට එල්ල කරන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ඒ සලස්ම යදෙව්වේ. මම හිතන්නේ ඒක හොඳ සලස්මක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන එකත් ඉදිරි තරඟවලදීත් ඒ දේ කරන්න. ආබාධයකට ලක් වූ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට සජීව වීරකෝන් කණ්ඩායමට කැඳ වූ බවද මහිල පැවසුවා. අද තරඟයේ පැවැත්වෙන තනතිරුව පිළිබඳව අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා මෙතන පිටින් බැලුවාම තනතිරුව ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. අපි ඊට තනතිරු දෙයකට මහතම අපි පුහුණුවීම් කරේ. ඉතින් ඒ දිහා බැලුවාම මම හිතන්නේ හොඳ තනතිරු මම හිතනවා හොඳ තරඟයකට අපිට සෙල්ලම් කරන්න පුළුවන්. මේ අතර පාකිස්තාන නායක මිස්බා උල් හක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ආර් ප්‍රේමදාස පිටියේදී මීට පෙර දැක් වූ දක්ෂතා අද තරඟයේදීද ප්‍රදර්ශනය කිරීමට කණ්ඩායමට හැකි බවයි. පසුගිය දින කිහිපෙදී පන්දු යැවීමේ අංශය පිළිබඳව වැඩි අවධානය යොමු කළ බවද ඔහු පැවසුවා. නව පුහුණුකරු ඩේව් වට්මෝද මෙහිදී පාකිස්තාන නායකයාගේ ප්‍රශංසාවට ලක් වුණා. ආර් ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරඟ 12ක් පවත්වා ඇති අතර තරඟ 6ක් ජයගෙන ඇත්තේ පාකිස්තානයයි. ශ්‍රී ලංකාව තරඟ 4ක් ජයගෙන ඇති අතර ජය පරාජයෙන් තොරව අවසන් වූ තරඟ සංඛ්‍යාව 2ක්. පසුගිය වසර 8ක කාලය තුර පාකිස්තානයේ සමග පිටියේදී ශ්‍රී ලංකාව තරඟ 4කට සහභාගී වුවද කිසිදු තරඟයක් ජය ගැනීමට ඔවුන් සමතුනේ නැහැ. බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කම් හිමි කරගත් කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන්ගේ අවසන් කටයුතු ඊයේ සිදු කළා. කියුබාවෙන් බිහි වූ විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙකු ස්ටීවන්සන් පසුගිය සඳුදා මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන්. හෙවිවේට් බොක්සිං ශූර කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන් අභාවප්‍රාප්ත වන විට පසු ඊයේ 60 වෙනි වේ. 1972 දී මියුනික් 1976 දී මොන්ට්‍රියල් සහ 1980 වසරේ මොස්කව් ඔලිම්පික් උළෙලවලදී ස්ටීවන්සන් රන් පදක්කම් දිනා ගනිමින් හොඳම ආධුනික බොක්සිං ශූරයා බවට පත් වුණා. ඇමරිකා බොක්සිං කළමනාකරුවන් හෙවිවේට් බොක්සිං ශූර ස්ටීවන්සන්ට බොක්සිං ලෝක ශූර මොහමඩ් අලි සමග තරගයකට සහභාගී වීමට ඩොලර් මිලියන 5ක මුදලක් ලබා දෙන බව පැවසුවද ඔහු ඒ ප්‍රතික්ෂේප කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මුදල් වලට වඩා මිලියන 8ක කියුබානු ජනතාවගේ ආදරය ලැබීමෙන් තමා සතුටට පත්වන බවයි. කියුබානු විප්ලවීය සමයේ බිහි වූ හෙවිවේට් බොක්සිං ශූර ස්ටීවන්සන් මානුෂීය ගුණාංගවලින් පිරි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස කියුබානු ජනතාවගේ මතකයේ රැඳී සිටිනවා. ක්‍රීඩා දිවියෙන් අනතුරුව කියුබාවේ බොක්සිං පුහුණුකරුවෙකු ලෙසද ක්‍රියා කළ තියෝෆිලෝ ස්ටීවන්සන් එරට බොක්සිං සංගමේ උපසභාපති ධුරයේද හෙව්වුවා. යුරෝපා කුසලාන පාපන්දු තරඟාවලියේ රුසියාව සහ පෝලන්තය අතර පැවති තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පෝලන්තයේදී පැවති මෙම තරගයේ අතරතුරදී ක්‍රීඩාලුවලින් අතර ගැටුමක්ද හටගත්තා. රුසියාව සහ පෝලන්තයේ තරගවැදුනේ ඒ ඛණ්ඩයේ යටතේ පළමු අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වීමට රුසියා කණ්ඩායම සමත් වුණා. රුසියා කණ්ඩායමේ ඇලන් ඩස්කෙව් තරගයේ පළමු ගෝලය රැස් කළේ 37 වෙනි මිනිත්තුවේදී. ඒ මාර්ගයේදී පෝලන්තයට ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. එහෙත් 57 වෙනි මිනිත්තුවේදී ජකෝබ් බ්ලැස්කෝව්ස්කි පෝලන්ත කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. කණ්ඩායම් දෙකටම ඉන් අනතුරුව ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර ලකුණු තත්ත්වය සමවීමෙන් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. මේ අතර ක්‍රීඩාලුවලින් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් පාලනය සඳහා පොලිසිය යෙදවීමට සිදු වුණා. දැන් තවත් දේශීය පොතක්. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ සුළං තත්වයකින් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ ඊයේ රාත්‍රියේ 10:30ට පමණ මෙම සුළං තත්වයේ වාර්තා වූ බවයි. එහිදී වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මාතර, හම්බන්තොට හා ගම්පහ දිස්ත්‍රික්කවලටයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සුළඟේ වේගය විටින් විට වර්ධනය විය හැකි බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ සුළඟින් වැඩි හානි සිදුව ඇත්තේ රන්න, වාඩිගල හා කහදාව ප්‍රදේශවලටයි.
ඒ හේතුවෙන් නිවාස 25කට පමණ හානි සිදු ඇතැයි අප වාර්තාකරු පැවසුවා. Lagi pottitaan තේමිලා ඔක්කොම කිසිම දෙයක් නැහැ. අලු බැලුම් පපාතේ මේ. අපිට ගාලා සද්දය ඇහලා ඊට පස්සේ එළියට බහලා බලනකොට උළු ඔක්කොම ගිහිල්ලා ගස් කඩාගෙන වැටලා ඉස්කෝලේ වත්ත පියස් දෙකක් ඇවිල්ලා වැටලා අපේ වත්තට. මේ අතර ඊයේ සවස 5:30ට පමණ වැලිගම තල්ලරුන් ප්‍රදේශයෙන් ටොනේඩෝ තත්ත්වයක් වාර්තා වුණා. ඒ ජංගම දුරකථනයක සටහන් වී තිබුණේ මෙලෙසයි. මේ අතර මෙම සුළඟ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ යටියන කොට්ටවත්ත සහ උඩුව නැගෙනහිර ප්‍රදේශවලටද බලපෑම් එල්ල වුණා. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක මේජර් සමන් බාලසූරිය මහතා පැවසුවේ සිද්ධීන් නිවාස 15කට පමණ හානි සිදු ඇති බවයි. හදිසිය ඇති වූ ටොනාඩෝ සුලිසුලන් තත්ත්වයක් හේතුවෙන් නිවාස 15කට පමණ අලාභහානි සිද්ධ වෙලා තිබෙනවා. දැනට මේ අපේ කණ්ඩායම් අදාළ බලධාරීන් ඇවිල්ලි ඉවර වෙලා ඒ තක්සේරු කටයුතු කරගෙන යනවා. මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්න ඕන නිවාස පූර්ණ හානි සහ අර්ධ හානි වශයෙන් දැනට ගණන් බලාගෙන යනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ සුළඟ හේතුවෙන් පීඩාවටපත් පිරිස් වෙත සහන සැලසීමට බලාපොරොත්තු වන බවයි. දැන් තමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් මේ ප්‍රදේශවලට අපි යොමු කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් උපදෙස් දීලා තිබෙනවා සම්බන්ධ වෙන්න කියලා. අපි ඒ අනුව ඉදිරි දිනවල අවශ්‍ය වුන්ට වියලි සලාක ලබා දීමේ අවශ්‍යතාවය තිබෙනවා නම් ඒ ලබා දෙන්නත්. ඒ වගේම නිවාස ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්නත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා.